හොඳයි කවුරුත් එක්ව තුනුරුවන් වන්දනාව සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වංකාතෝ භගවතා ධම්මෝ සංගින්තිකෝ අකාලිකෝ නිවාසිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතම්බෝ Sudah, jangan pernah mati bang. සුපටිපන්නෝ භගවතෝ සාවක ධම්මෝ අද වෙසක් පොහොය දවසේ මේ දුවදරුවෝ හැමදෙනාම එකතු වෙලා වැදගත් පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන අවස්ථාව. ඉතින් මේ දරුවෝ හැමදෙනාම අද පොහොය දවසේ තුල ඉතාමත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට තමයි සූදානම් වෙන්නේ. තරුණ දරුවෝ හැටියට මේ දරුවෝ මේ සිද්ධ කරන පින්කම ගැන බෙහෙවින් සතුටු වෙනවා. ඉතින් අද මේ දරුවන් හැම දිනාටම දේශනාව සඳහා මම තෝරාගත්තේ මේ වර්තමාන සමාජයේ අපේ තරුණ දරුවන්ට ප්‍රධානම ගැටලුවක් වෙලා තිබෙන මේ ජංගම දුරකථන භාවිතය ගැන මේ දරුවෝ හැම දිනාටම යම් කිසි කරුණක් අවබෝධ කරන්නට. ඉතින් දරුවනි අද වෙනකොට අපේ තරුණ දරුවෝ ගොඩාක් දුරට මේ ජංගම දුරකථනය කියන දෙයට ඇබ්බැහි වෙලා තියෙනවා. විශේෂ වශයෙන් වීඩියෝ ගේම්, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය දේවල් හොයන්න පොත් භාවිතා කරන්නේ නැහැ. ඒ වගේ දේවල් වලදී දරුවෝ කරන්නේ මේ ජංගම දුරකථනය භාවිතා කරමින් සියල්ල Tamanට කැමැති පරිදි සිදු කරන එක. එතකොට දරුවනේ වර්තමානයේ මේ දරුවන්ට ලෙඩ රෝග හැදිලා තියෙනවා. ඒ වගේම උවදුරු වලට උවදුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ජංගම දුරකථන නිසා බොහෝ ජීවිත විනාශ වෙලා තියෙනවා. දරුවන් සියදිවි හානි කරගෙන තියෙනවා. ඒ දේවල් වෙන්න හේතුව තමයි මේ ජංගම දුරකථනයේ නිසි පරිදි භාවිතයේ නොදැනීම. එතකොට අපේ දරුවෝ ඉස්සර ඉඳපු දරුවෝ ඉගෙන ගනිද්දී ඉගෙනීමේ කාරණා හෙව්වේ පොත්පත් වලින්. පොත්පත්වල දැනුමෙන් තමයි ඒ දේවල් කරගත්තේ. Bang, කාලෙකට පස්සේ පන්සල් ඇවිල්ලා බනන අහන කොක්කට පන්සල් එනවද මන්ද? අදවත් හාමුදුරුවෝ වන ටික හැවුවනා හැතනේ උන්ට හැදලා තිබ්බ හරි ලස්සනට. ඇයි දැස්ලා නිතරද ෆෝන් එක ගොම හිටියේ? සඳනේ උරන්න මොකක් කරි ගියා උඹට දෙන අමාරු මොකද්ද? මට නම් අමාරු වන්නේ. ඉතින් දැන් උරන්න කිව්වා කියලා කවුරුත් කිව්වද මෙතන? ෆෝන් එකත් මගේ නම් පාවිච්චි කරන්නේත් මම නම්. ඉතින් උඹලට තියෙන අමාරුව මොකක්ද ඒකේ? මනේ බං අපි කියන්නේ උඹට ටිකක් තේරුම් ගන්න ඕනේ. හරි බං ඕක නවත්තපල්ලා. අපි ඔරොප්පු වෙලා වැඩක් නෑ බං දැන්. පුතේ මේ දරුවට අම්බත් කාලවත් නෑනේ. මේ ළමයා කන්නේ නැතුව මොකක් කරනවද මන්ද?
කීයට දාවේ? බත් එහෙම කන්නේ නැද්ද පුතේ? අනේ ආමේ වදයක් වෙන්න තු යන්නකෝ. මොන මකුලක්ද මන් දන්නේ නැහැ. උඹට ඔච්චර වදයක් උනේ මං හොයලා බලන එකද පුතේ? උඹටත් තේරෙයි මන් නැති දවසක අපි. ප්‍රියදර්ශනී නංගි කොහොමද කොල්ලා ඉස්කෝලේ ගිහිල්ලාද? ඕවා ඉස්කෝලේ ගිහිල්ලා. බන් නංගි ඔබ කොල්ලට අලුතෙන් ෆෝන් එකක් අරන් දුන්නද? අනේ බාම්බුදුවක්කේ අපේ කාමේ ෆෝන් එකට මගුලෙන් බේරගන්න බෑනේ. උඹලටත් නංගි ඔය යසපාට. ළමයි හැදුවට විතරක් මදි බං. ගහලා පැනලා හදා ගන්නත් දැනගන්න. වැඩි ඉගෙන ගන්න යන්නේ සරල සමීකරණ. එකපාරක් දෙපාරක් මේ ගාන කියලා දෙනවා. ඉතින් තුන්වෙනි පාර ඔයගොල්ලෝ මම දෙන ගාන බෝඩ් එකට ඇවිල්ලා හදන්න ඕන. ඉතින් මේක තමයි ගාන. මම මේ ගාන පළවෙනි පාර කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මම දෙන ගාන ටික තනියම හදන්න ඕන. ළමයි පළවෙනි පාර නිසා මම මේ ගාන කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම ෆස්ට් ස්ටෙප් එක විදිහට මෙන්න මේ 4x දාන 2 කියන එකේ 2 දා ගන්න ඕනේ මේ 10 පිටිපස්සට ඍණ ගානක් කරලා. එතන 4x සමානයි 10 ඍණ 2 වෙනවා ළමයි. ඊට පස්සේ 4x සමාන වෙනවා 8ට. ඉතින් අපිට කරන්න තියෙන්නේ ළමයි මේ x තනි කරගන්න මේක ගුණ වෙලා තියෙන නිසා අපි මේක 4ෙන් බෙදා ගන්න ඕන ළමයි. 4ෙන් බෙදුවම පස්සේ මේ 4ට මේ 4ක් කැපිලා 4 8ට 4 ඒවා 2යි ළමයි. එතකොට x සමානයි 2යි කියලා අපිට උත්තරේ එනවා ළමයි. හරි ළමයි ගාන ලියගෙන ඉවරද? මොනවද අපි දෙන්නව කතා කරන්නේ? මේ බෝඩ් එකට දැන් ගාන හදනවා දුන්නේ. අනේ සර් මමම දැන් මේක දෙන x හොයනවා. x වෙනනම් ගොනේ සර්. ඒ x නෙමෙයි ළමයි මේ ගාන x හොයනවා. හරිද සර්? මේ මේක හදන ටික සමුදර පිස්සුද? ගිහිල්ලා වාඩි වෙනවා. දැන් තේරෙන්නේ නැද්ද සමුදලාගේ තියෙන දැනුම? දැන් ඉඳලා කාප් එකක් කතා කරන්න තුමින් කියලා දෙන ගණන් ටික අහගන්නවා. දැන් දැක්ක නේද? සමුසෙත් එක්ක කඩ හිටු යාළුවා නේද සමුසෙ ඉස්සරහට තල්ලු කරලා දැම්මේ. දැන් හිතන් ගත්තේ යාළුමාලිකම් කරේ වැඩි හිතන්නේ නැතුව ඉගෙන ගැනීමට වැඩි අවධානයක් දීලා වැඩ ටික කරන්න ළමයි. දැන් මේ දෙන ගණන් ටික හදාගන්න ළමයි. මේ ගණන් ටික හදාගෙන ඉවරද? මොකක්? සුරන් උඹ මෙච්චර වෙලාවක් උනද හිටියේ? උස දැක්කේ නැද්ද මම මෙතන හිටියේ. සර් ඕන්න මේ ළමයිගේ අහලා බලන්නකෝ සර්. අපේ මොකද්ද බං මෙච්චර ළමයා හිටියේ මෙතන? මට බුදු කියන්නේ ලෑස්ති වෙන්න එපා ඇත්ත කියනවා. මොකදද බරක් උනේ? අනේ බං සුරාට ගහයිද දන්නේ නැහැ. අනේ සර් මට නිින්ද ගියා නේද? ඇරුණේ නෑ. උදේ පාන්දර හැරෙන්නේ නැතුව ඉන්න තරම් ඔබ කොහෙද ගියේ මුර කෙරුවේ? උකනන් කොහේ මුර කරන්නද බං? ෆෝන් එකට වෙලා ගේම් ගහන්න. ඒක නම් ඇත්ත බං. ඇත්තද සුරන් මේ කියන්නේ? මොකද්ද ෆෝන් කෙරුවා? විභාගෙට තව ටික දවසයි නේ තියෙන්නේ. මේ ටිකේවත් මහන්සිලා වැඩ කරන්න. ආයෙ කවුරුත් එන නෝට් එක සම්පූර්ණ කරගන්න.
Suran. මොකද කෝකෝ කට්ටිය මයින්නේ නැන්නේ Doctors! අනේ දෙයියනේ වාඩ මොකද්ද මේ වුනේ අනේ ඇස්සරි ඉන්නකෝ අනේ ඇස්සරි ඉන්නකෝ අනේ ඇස්සල කතා කරන්නකෝ යාම ඉන්න මට බලන් ඉන්න බෑ අනේ දෙයියනේ කොකෝ කට්ටියම දැන් එළියෙන් ඉන්න තිබුණේ බඩ පුරවන්ට සමාවිය පුතුන